pictures. Like, they're in the front line. Yeah, like, yeah. bring it on. For every phase, I think. Yeah, I've just said, "Okay, front line of the army, take all the bullets," and then everybody else, cakewalk. I think I've done that in so many, so many things about. Of course, of I course. ආශ්වර්යා රායි මේ වෙද්දි සිනමාවේ ලොකුවට දකින්නට නොලැබුණත් කවදාවත් රසිකයින්ට හෝ මාධ්‍යට ඇයව අමතක වූ බවක් පේනෙන්නට නම් නැහැ. විටකගේ එක් පෙනී සිටීමක් පවා පුවත්මවන යමක්. ආශ්වර්යා සහ බච්චන් පවුල කියන්නේ ඉන්දියානු උපදුප වාර්තාවලට රසවත්ම මාතෘකාවක්. නිතරම ඉන්දියානු මාධ්‍ය මේ ගැන විවිධ කතා කියනවා. ඉතින් ආශ්වර්යා රායි ගැන කළ වීඩියෝ මාලාවේ අවසාන වීඩියෝ ලෙස ආශ්වර්යා රායි සහ බච්චන් පවුලේ කතාවත් ඔයාලට කියලාම නතර කරන්න. ආශ්වර්යා රායි කියන්නේ ලෝ ප්‍රකට තාරකාවක් වුණත් ඇයත් දියණියක් මාවක් බිරිඳක් ලේලියක් ලෙස කටයුතු කරනවා. ඇයත් ඒ සබන්තා ඇතුලේ මුහුණ දෙන ගැටුම් තියෙනවා. සමහර විටගේ ගැටලු ඔයාලා සමහර පවා මුහුණ දෙන පොදු ගැටලු වෙන්නත් ඇති. නැත්නම් සමහර ටැගේ ගැටලු ඔයාලට වඩා සංකීර්ණය වෙන්නත් පුළුවන්. කල්පනාවෙන් ඇහුවොත් ඕපදූපවල පවා ගත යුත්තක් නැති බව ඔයාලට තේරෙවි. ඉතින් කැමති අය විතරක් මේ කතාවත් අහගන්නකෝ. She's not my daughter, she's my daughter-in-law. නපුරු නැන්දම්මා ජයා බච්චන්. ජයා බච්චන් සෑම විටම මාධ්‍ය සහ රසිකයන් සමග පැටලෙන කුකුල් කේන්තිකාරී උඩඟු චරිතයක් ලෙසයි බොලිවුඩයේ ප්‍රකට. නිකමට හිතානක ප්‍රසිද්ධිය තමා මේ තැනට ඔසවා තැබූ රසිකයින් එක්ක පවා මෙහෙම හැසිරෙන නැන්දම් එක්ක එක ගෙදර ඉන්න වුණොත් ये जगह है ये सवाल पूछने का? नहीं आप बताइए. आप लोग चलाइए. क्या बोल रहे हैं आप? What are you saying? අභිෂේක් අයිශ්වර්යා විවාහ වූ කාලේ සහ දියණිය ලැබුණු කාලේ අයිශ්වර්යා සිනමාවෙන් තරමක් දුරස්ව හිටියා. ඒ කාලේ ජයා බච්චන් අයිශ්වර්යා ඉතා ඉහළින් අගය කළා. අයිශ්වර්යා යනු පවුල තුළ නිහඬව පිටුපසට වී සිටින අහංකාරයක් නැති චරිතයක් ලෙසයි ඇයව වර්ණනා කළේ. ඇයටගේ පවුලට අවශ්‍ය වූයේ තරුවක් නොව එවන් ලේලියක් බවයි ජයා බච්චන් පවසා සිටියේ. It's wonderful because she's such a big star herself. Yes. But when we are all together, I have never ever seen her push herself. Yes. You know, and I like that quality. I like it that she stands behind. She's quiet, she listens. නමුත් 2015 පසු අයිශ්වර්යා ඒදිල මුෂ්කිල් වෙන සිනමාවට තෝර ගැනීම නැවත වැඩියෙන් සිනමාවට පැමිණීම එක්ක නම් ජයා බච්චන් ඇය සමග වඩා ප්‍රකෝපකාරීව හැසිරෙන බවක් පෙනෙන්නට තිබුණා. දැන් ඇය වෙනදා මෙන් කැමරාව ඉදිරියේ පවා අයිශ්වර්යාට කුළු පග බවක් පෙනෙන්නට නැහැ. ඉතින් මේ වෙනස ඉතා ඉක්මනින් රසිකයින් සහ මාධ්‍ය හඳුනා ගත්තා. Ash who will come and kind of take some burden off your shoulders. Hopefully, I am hoping that she'll take a lot more than just some. නපුරු නෑනා ශ්වේතා බච්චන්. බච්චන් පවුලේ අයිශ්වර්යාට ලැබෙන නපුරු සැලකිලි ගැන කතා බහ කරද්දී ජයා හැරුණාම ඊළඟට ඇහෙන අනික් නම තමයි අභිෂේක්ගේ සොයුරිය ශ්වේතා බච්චන්ගේ නම. ශ්වේතා බච්චන්ව වයස 21 දීම විවාහ කර දෙන්න බච්චන් පවුල කටයුතු කළා. ඒ 1997 වසරේදී. ඒ කාලේ අමිතාබ් බච්චන් නාය උගුලක සිර වෙලා නිෂ්පාදන සමාගමත් කඩා වැටිලා හිටියේ. බච්චන් පවුල ශ්වේතා නිකිල් නන්දා නම් ධනවත් ව්‍යාපාරිකයාට විවාහ කර දුන්නේ දියණියගේ අනාගතය වෙනුවෙන්. නව්‍යා නවේලි නන්දා සහ අගස්ත්‍යා නන්දා ලෙස දරුවන් දෙදෙනෙකු ඔවුන්ට ලැබුණා. නමුත් මෑත කාලේ පවුලේ ගැටලු නිසා ශ්වේතා නිකිල් නන්දාගෙන් වෙන් වෙලා බච්චන් පවුලේ නිවහනට නැවතත් පැමිණ සිටිනවා. I am not financially independent and I'm not particularly ambitious and I make no bones about it. But that is not what I would want for my child. I would like my daughter especially to have financial security. මේ පැමිණීම එක බච්චන් නිවසේ අයිශ්වර්යාගේ ජීවිතේ තවත් අසීරු ඇති බවටයි කටකතා පවතින්නේ. මොකද ජයා මෙන්ව ශ්වේතාද නපුරු ගතිගුණ දරන කාන්තාවක් ලෙසයි සැලකෙන්නේ. නිකිල් නන්දාගේ මව කපූර් පවුලට අයත් කෙනෙක්. බච්චන් පවුල අභිෂේක්ව කාලකට පෙර කරිෂ්මා කපූර්ට විවාහ කර දෙන්න සියල්ල සූදානම් කර තිබුණා. නමුත් ඒ විවාහය බිඳීම එක්ක බච්චන් පවුල සහ නන්දා පවුල අතර හොඳ හිත පාළුදු වී ගිය බවයි පැවසුනේ. ශ්වේතා සැමියාගෙන් වෙන්ව සිටීම එක්ක වෝග් ඉන්දියා මැගසින් එකට ආටිකල් ලියන්න පටන් ගත්තා. ඇය මෝස්තර නිරූපණ ශාස්ත්‍රයට පිවිසුණා. නමුත් කිසිදාක ඇයට අභිෂේක් තරමට වූ වෘත්තීය සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් නම් ලැබුණේ නැහැ. පෞල් ජීවිතය අතින්ද ඇය අසාර්ථකව සිටිනවා. මේක සියලු අංශවලින් සාර්ථක ලෝකයේ ඉදිරියේද දිදුලන තාරකාවිය අයිශ්වර්යාට සහ ඇගේ පවුලට ශ්වේතා ඊර්ෂ්‍යා කරන බවයි සමහරු කියන්නේ. ශ්වේතාගේ දියණිය වන නව්‍යා නවේලි නන්දා විසින් පෝඩ්කාස්ට් වැඩසටහනක් සිදු කරනු ලබනවා. ඇය ශ්වේතා ජයා වැනි ඇගේ පවුලේ වෙනත් කාන්තාවන් මෙම වැඩසටහනට සහභාගී කරගනු ලැබුවා.
එහිදී ඔවුන් කාන්තා සවි බල ගැන්වීම ගැන කතා බහ කළා. නමුත් කවදාවත් අයිශ්වර්යාට ඔවුන් එම වැඩසටහනට ඇරයුම් කළේ නැහැ. අයිශ්වර්යා ගැන වෙන කෙනෙක් කතා කරන විට පවා ඒ ප්‍රශ්නය මග හැර යාමටයි ඔවුන් කටයුතු කළේ. Comments is asking that people really want to see Aishwarya on your podcast. Is that ever going to happen? I would actually love to have like different guests on the show outside the family. I hope we get a season 3, number 1. And number 2, I would love to have different guests of different ages. I think it would be very, very insightful for me also to interact with someone who's, you know, from a completely different... I would want to take it out of the family. I think that would be a lot more interesting to see and talk to people who are, you know, doing different things in their life. නමුත් ශ්වේතා සහ ජයා බච්චන් සෑම විටම තමන්ගේ පුතා වූ අභිෂේක වර්ණනා කළා. නමුත් අයිශ්වර්යාව බොහෝ විට හිතාමතාම නොසලකා හැරීමට ලක් කළා. Abhishek or Aishwarya, the tougher parent? Aishwarya. All right. Who you most scared of, your wife or your mother? My mother. Wife. Last time you cried? Yesterday. Why? That's not the question. But it's my why? rapid fire. Be quiet. Why? Abhishek or Aishwarya, according to you, the better actor? Abhishek. All right. විටක අයිශ්වර්යාගේ අඳුරු අතීතයේ කොටසක් වූ සල්මන් ખાන් ගැන අනවශ්‍ය ලෙස ඔවුන් කතා බහ කරන්න පටන් ගත්තා. වර්තමානයේ වන විට ශ්වේතා වෙනත් බොලිවුඩ් නිලියන් සමග සමීප ඡායාරූප ගත්තත් ප්‍රසිද්ධ අයිශ්වර්යා සමග ඡායාරූප වලට පෙනී සිටීමට ආදිමදි කරනවා. මෙවැනි අවස්ථා බොහෝ විට පැපරාසීන් විසින් තමන්ගේ කැමරාවේ සටහන් කරගනු ලබනවා. ශ්වේතාගේ පුත් අගස්ත්‍යාගේ කුළුඳුල් සිනමා පටයාචි සඳහා ආයිශ්වර්යා පැමිණ ඉතා කුළුපගව හැසිරුණා. නමුත් ශ්වේතා ඇයට කාරුණික වන බවක් දක්නට ලැබුණේ නැහැ. මේ සැලකීම පිළිබඳවත් මාධ්‍ය හා රසිකයින් අතර ඉතා දැඩි කසුකුසුවක් එකල ඇති වී තිබුණා. උඩඟු බච්චන් පවුල. බච්චන් පවුල ශ්‍රේෂ්ඨයේ සිටින තරමක් උඩඟු පවුලක් ලෙසයි ප්‍රකට. මෑත කාලයේ වන විට උත්සව අවස්ථාවලදී අයිශ්වර්යා සහ දියණිය ඔවුන්ගෙන් දුරස් කර තබන බවක් පෙනෙන්නට තිබුණා. විටක උත්සව සඳහා බච්චන් පවුල වෙනමත් අයිශ්වර්යා සහ දියණිය වෙනමත් පැමිණ සිටියා. බච්චන් පවුල සහ අයිශ්වර්යා වෙන්වෙන්ව සිටින අවස්ථාවල අභිෂේක්ද අයිශ්වර්යා සහ ආරාධ්‍යා සමග නොව බච්චන් පවුල සමග රැඳී සිටීම රසිකයින්ගේ කනගාටුවට කරුණක් වුණා. සමහර විට තරමක් උඩඟු ජයා බච්චන් ඇතුළු පවුල තමාගේ පවුලට ලැබෙන අවධානය අයිශ්වර්යා සමග සිටින විට සාමරින්ම ඇය වෙත ඇදී යාම දකින්නට අකමැති වුණා විය හැකියි. එයින් ඇය වෙනම දුරස් කර තැබීමට උත්සාහ කරන බවයි මාධ්‍ය චෝදනා කළේ. ඒ ආචීසි මුල් දර්ශනයට පැමිණි විටත් දැක ගන්න ලැබුණා. අයිශ්වර්යාත් මේ හැඟීම හඳුනාගෙන සිටින නිසා දෝ වර්තමානයේ වන විට සෑම විටම සමූහ ඡායාරූපවල කොනට හෝ පියවරක් පිටුපසට වී සිට ගැනීමටයි කටයුතු කරන්නේ. අයිශ්වර්යා මෙතරම් නිර්හංකාරව කැපවීම කළත් බච්චන් පවුල ඇයට කාරුණික නොවන බවයි රසිකයින් දිගින් දිගටම චෝදනා කරන්නේ. About what you love about Aishwarya Rai? That she loves me. අනාරක්ෂිත සැමියා අභිෂේක් බච්චන්. අයිශ්වර්යා හැමදාම අභිෂේක්ට වඩා ශ්‍රේෂ්ඨ ජනප්‍රිය චරිතයක් වී හිටියා. මෙය අභිෂේක්ට විටක මානසික පීඩනයක් ඇති කර වූ යමක් බව සැබෑයි. ඇතැම් අවස්ථාවල ඡායාරූපයක් සඳහා පෙනී සිටින විට අයිශ්වර්යාගේ තනි ඡායාරූපයක් ඡායාරූප ශිල්පීන් ඉල්ලා සිටින අවස්ථාවල අභිෂේක් තරමක් නොරිසුම් සහගතව එතනින් ඉවත්ව යනවා. අයිශ්වර්යාට උනේ ඡායාරූප ගැනීම නැත්නම් මගේ වන්නට තිබූ ඒ මොහොත පසෙක තබා ඔහු පසුපස දිව යන්නයි. එසේම අභිෂේක්ගෙන් ඇතැම් ප්‍රශ්න අසන අවස්ථාවල ඔහු නොරිස්සුම් සහගතව හැසිරෙනු බොහෝ විට දක්නට ලැබෙනවා. මුල් කාලෙම අභිෂේක් අයිශ්වර්යා සමග විදේශ සම්මාන උළෙලවල් රතු පළස් සඳහා යුවලක් ලෙස සහභාගී වුණා. නමුත් පසු කාලෙ ඔහු එසේ යාමට තරමක් අදිමදි කරනු දක්නට ලැබෙනවා. සමහර විට තම බිරිඳ තමාට වඩා සාර්ථක චරිතයක් වීම ඔහුට අනාරක්ෂිත හැඟීම් ඇති කරන යමක් වන්නට ඇති. For the human being that she is. Not because she's the most successful actor we have or she's the international face of Indian cinema or because she's, you know, erstwhile Miss World and the most beautiful woman. No, it's not. It's because, you know, at the end of the day when you come back home from a hard day of work and you go to bed, you have to face a certain reality of what is the person like. ඔයාලා බලලා තියෙනවා නම් අමිතාබ් බච්චන් සහ ජයා බහදුරිගේ පරණ අභිමාන සිනමා පටය එක ශේෂ්ත්‍රයක වැඩ කරන සැමියෙක් සහ බිරිඳක් අතර පවා මතුවිය හැකි ඊර්ෂ්‍යාව අනාරක්ෂිත හැඟීම් සහ ගැටුම් ගැන එහි අන්තර්ගත වුණා. අභිෂේක් සෑම විටම ශේෂ්ත්‍රයේ අවතක්සේරුවට ලක් වූ කෙනෙක් වුණා. රංගනයට පිවිසි සමයේ පියා වූ අමිතාබ් බච්චන් සමග සසඳමින් ඔහුගේ හොඳ රංගනයන් පවා ප්‍රේක්ෂකයන් අවතක්සේරු කළා. විවාහයෙන් පසුවත් ඔහු බිරිඳ හා සසඳමින් අසාර්ථක සැමියෙක්සේ මාධ්‍ය විසින් උලුප්පා දැක්වුවා. එහෙයින් අභිෂේක්ගේ මානසික තත්ත්වය වටහා ගැනීම හා සාධාරණීකරණය කිරීම අපහසු යමක් වන්නේත් නැහැ. Would we see you as a lead in any upcoming movies of yours?
I'd love that, yeah. As a lead, like a solo actor. As the only person in the film? Yeah, as a male lead, yeah. As the only person in the film, it'll be a very boring film. As a main lead. Male. Yeah. So I act like a female right now, or what? I mean, I'm not understanding your question. නමුත් ආයිෂාරයා හුටේසේ නොදැන ලෙස හැසිරීමට සෑම විටම උත්සාහ කරනු දක්නට ලැබුණා. සෑම විටම අභිෂේක්ව ඇය වර්ණනා කළා. එසේම සමහර අවස්ථාවල ඇයට කැපී පෙනෙන්නට තිබූ අවස්ථාව ඇය විසින් යටපත් කරගනු ලැබුවා. Action like that everywhere you go. Like this? No. This is special. This is London. Maybe the reason why everyone's gone mad is because Aishwarya has joined you. Aishwarya, how are you finding London? You've been screaming out for Abhishek. I've noticed, but I'm happy. I'm really, really happy. නමුත් අවාසනාවට අභිෂේක්ගෙන් ආයිෂාරයාට නම් එවැනි වර්ණනා අහන්න උනේ කලාතුරකින්. ඒ නිසා අභිෂේක් යන ආරක්ෂිත හැඟීම්වල මූල බාර ආයිෂාරයාට දරා ගැනීමට සිදු වුණු බවයි පේනෙන්නට තිබුණේ. Completing 15 years of marriage on 20th April, as we just 15 years, really? 15 years, yeah. Wow. 2007 to 2022. Brilliant. So I'm sure that she's had, I think, a great impact in you, because this is a great advice. දික්කසාදයක්. ආයිෂාරයා අභිෂේක් දික්කසාදය ගැන කටකතාවත් විටින් විට ශේෂ්ත්‍රයේ මතුවන විය කියන කටකතාවලින් එකක්. 2023 පසු ආයිෂාරයා අභිෂේක් බොහෝ දුරට මංගල මුතු නොපැළඳීම මේ කටකතාවට අත්අඩු ලබා දුන්නා. විශේෂයෙන් ආයිෂාරයා පැළඳී බී හැඩේ වානකී නම් සාම්ප්‍රදායික මුද්ද ඇය අතේ නොතිබීම රසිකයින්ගේ සැකයට හේතුවක් වුණා. ආනන්ද අම්බානිගේ විවාහයට බච්චන් පවුලම එකට සහභාගී වුණා. අමිතාබ් බච්චන්ගේ දිනේෂ් ශ්වේතා සහ ඇගේ සැමියා පවා ඒ සමග හිටියා. ඔවුන් දික්කසාද නොවුණත් වෙන්වෙන් යුවලක් වශයෙන් තමයි අදටත් ඉන්නේ. නමුත් ආයිෂාරයා සහ ආරාධ්‍යා මේ විවාහයට ඇගේ මාවගේ ගෙදර සිට වෙනමයි පැමිණියේ. ආයිෂාරයා අභිෂේක්ගෙන් ඩිවෝස් වෙන්න යනවා. ඒ එකයි මේ කටකතාව වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තේ. අභිෂේක් ඉන්ස්ටාග්‍රෑමේ දික්කසාදේ සම්බන්ධ පෝස්ට් එකකට ලයික් කර තිබීම මේ කතාබහ තවත් වැඩි කළා. මේ අතර රෙඩිටරා තව කටකතාවක් එළියට එන්න පටන් ගත්තා. ඒ 2022 වසරේ දාස්වී නම් සිනමාපටයේ අතරතුර අභිෂේක් නිම්රත් කෝර් නම් බොලිවුඩ් නිලිය සමග අනියම් සබඳතා පැවැත් වූ බව කියවුණු එකක්. පසු ආයිෂාරයා මේ දැනගෙන බච්චන් නිවස හැර ගිය බව එයින් කියවුණා. පවුලට විය හැකි අවමානය තේරුම් ගත අභිෂේක් වහාම නිම්රත් සමග වූ සබඳතාවෙන් නවතා දැමූ බවත් ඒ සටහනේම කියවුණා. Of course. What is the last thing you lied to Aishwarya about? I think you tell white lies every day. කටකතාව සත්‍ය අසත්‍ය එකක් වුණත් ටික කාලයකට පස්සේ ආයිෂාරයා අභිෂේක් නැවතත් එකට දක්නට ලැබුණා. ඒක දික්කසාදේ ගැන කතාබහ ආයෙම යට ගියා. One thing that you and Abhishek argue about the most. You don't want to know. They're both genetically, very generously been given very strong genes. So we're inherently very strong personalities. So I think there's a very fine line probably between arguing and discussing, and probably that's something we're still arriving at discovering what is what. So we discuss aloud a lot. I can politely put it as discuss. Probably argue, but එදා ආයිෂාරයා සහ ආරාධ්‍යා වෙනම පැමිණි ඇගේ මව පිළිකාරෝගෙන් පෙළීම එක ආයිෂාරයාගේ මවගේ ගෙදර ගත කරන නිසා බවයි කියුනේ. එයද සත්‍යයක්. සැබවින්ම ආයිෂාරයාගේ මව රෝගාතුරවයි සිටියේ. නමුත් ආයිෂාරයාගේ සොහොයුරා සහ ඇයි බිරිඳ එම නිවසින් ඉවත් වී ගොස් තිබුණා. එම නිසා ආයිෂාරයා තම මව බලා ගැනීමට එම නිවසට ගොස් තිබූ බවයි පැවසුණි. කාලෙක අමිතාබ්ද විවාහක සමයේදී රේඛා සමග ප්‍රසිද්ධ සම්බන්ධයක් පැවැත්තුවා. නමුත් ඔහු පවුලට කැරලක් වෙනවා දකින්නට අකමැති නිසා එයින් ඉවත්ව ගියා. අමිතාබ්ගේ දිනේෂ් ශ්වේතාගේ විවාහයද මගදී බිඳ වැටුණා. ඇය බච්චන් නිවසට නැවත පැමිණියා. නමුත් ශ්වේතා සැමියාගෙන් දික්කසාදුනේ නැහැ. දුරස්ව සිටිනවා පමණයි. මන්ද බච්චන් පවුල කිසිසේත්ම දික්කසාදයකට අකමැති පවුලක්. ඔවුන්ගේ ගෞරවය ගැන බොහෝ විට ඉතා තදින්ම වද වෙනවා. ඒ අනුව කුමක් සිදුවත් අභිෂේක් ආයිෂාරයාට දික්කසාද වීමට බච්චන් පවුලෙන් ඉඩක් නොලැබෙන බවයි රසිකයින් විශ්වාස කරන්නේ. ඉතින් මේ කටකතාවල ඇත්ත නැත්ත දන්නේ බච්චන් පවුල සහ ආයිෂාරයායි පමණයි. රසිකයින් කැමරාව ඉදිරියේ ඔවුන්ගේ හැසිරීම් මුහුණු කියවමින් කතා නිර්මාණය කරනවා. කැමරාව ඉදිරියේ සංයමයෙන් හැසිරුණාට නිවෙස් තුල සැබෑ මිනිසුන්ගේ කතා මීට වඩා බොහෝ වෙනස් ඒවා විය හැකියි. අවසානයේ ඉතින් ඒ තමයි ආයිෂාරයාගේ ප්‍රේමයේ විවාහය සහ මේ විදි පෞල් සම්බන්ධ කටකතාවල තත්ත්වය. ආයිෂා ඉස්සර වගේ නෑ. එයාගේ ඇඟ ගැන හිතන්නේ නෑ. ඇඳුම් ගැන ලොකුවට හිතන්නේ නෑ. ඉස්සර තිබ්බ චාම් එක එයා ළඟ නෑ.
ඡායාරූපයකට පෙනී ඉන්නකොට එයාගේ හිනාව ඉස්සර වගේ අව්‍යාජාලෝකමත් නැහැ. පෝස්ට් කරද්දී ඉස්සර වගේ කන්ෆිඩන්ට් එකක් එයාට නැහැ. සම්මුඛ සාකච්ඡාවලදීත් ඒ වගේ. පවුලේ ඡායාරූපවලදී ඇය මුළු ගැන්වෙනවා. ආපස්සට යනවා. දුවගේ අත අල්ලගෙන සහායක් හොයනවා. ඇයට නිසර්ගෙම ලැබෙන ආලෝකය පවුලේ අය වෙනුවෙන් ඇය විසින්ම ආවරණය කරගන්නවා. ආයිශ්වර්යාගේ පවුලේ හැමෝගෙම දේවල් වලට ගියාට පවුලේ කවුරුවත් කියන්නේ නැහැ. ආයිශ්වර්යා සම්මාන දීපු ආයිශ්වර්යාගේ ජයග්‍රහණ ෂෙයා කළේ නැහැ. ඒව සැමරුවෙත් නැහැ. ඒ ගැන සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් ෂෙයා කළේ වැඩසටහනකදී කතා බහ කළෙත් නැහැ. බොහෝ විට කළේ මගහැර සිටීමයි. මේ වගේ කතන්දර ගොඩක් කමෙන්ට් සෙක්ෂන් වල ලියවෙනවා. ඉතින් මේ දේවල් ලියවෙන්නේ හේතුවක් නැතුවමයි කියන්නත් අපිට බෑ. ඉතින් එක කමෙන්ට් එක මෙන්න මෙහෙම ලියවිලා තිබුණා. ඊර්ෂ්‍යාකාර විශ්වාසගත සෑම විටම බෝ පහලට දමන්නට උත්සාහ කරන මිනිසුන් මැද ඉන්නකොට ලෝකෙ දිදුලනම තාරකාවකගේ පවා දිස්නේ කාලෙකදී අඩු වෙලා යන්න පුළුවන්. ආයිශ්වර්යාට උනේත් අන්න ඒක. මේ තමයි වර්තමානයේ පිටින් ඉඳන් මිනිස්සු දකින ආයිශ්වර්යා රායි සහ ඇගේ පවුලේ කතාව. ඉතින් මොකද ඔයාලා හිතන්නේ? මගේ සත දෙක. අංක 1 කටකතා සහ බාහිර මතවලින් පමණක් පෞල් ජීවිතය විනිශ්චය නොකරන්න. අද මේ කිව ගොඩක් දේවල් කටකතා මත පදනම් වූ නිසා මේක අංක 1ටම කියන්න ඕනේ. කැමරාවකට පෙනෙන දර්ශන හෝ සමාජ මාධ්‍යයේ කටකතා පදනම්ම සැබෑ තත්ත්වයේ 100%ක්ම තීරණය කරන්න අපිට බෑ. සමහර විට මේ මිනිස්සු කියන ප්‍රශ්න ඔවුන්ගේ පෞල් ඇතුලේ නැතුවත් ඇති. සමහර විට පේනවටත් වඩා සංකීර්ණ ප්‍රශ්න මේ අයට ඇති. සෑම පෞලකටම අනන්‍ය පිටතට නොපෙනෙන කාටුක සත්‍යයන් මෙන්ම සංකීර්ණ ගැටලු පවතින බව අපි වටහාගෙන අපිට ලැබුණු පවුල ඇතුලේ උපරිම සතුටින් ඉන්න උත්සාහ කිරීමයි අප කළ යුතු වන්නේ. අංක 2 සහකරු හෝ සහකාරියගේ සාර්ථකත්වයේ දෙස ඊර්ෂ්‍යාවෙන් නොව සාඩම්බරයෙන් බලන්න. විවාහ ජීවිතයකදී දෙන්නගෙන් එක් අයෙකු සමාජයේ හෝ ශාස්ත්‍රයක් තුළ වඩා ජනප්‍රිය හෝ සාර්ථක කෙනෙක් විය හැකියි. එය අනාරක්ෂිත හැඟීමක් හෝ තරංගයක් කර නොගෙන එකිනෙකාගේ දියුණුවට ශක්තියක් වීම සැබෑ ආදරයක ලක්ෂණයයි. අංක 3 විශ්වාසගත වටපිටාවකදී පවා තමන්ගේ පෞරුෂය රැකගන්න. අපිව නිතරම පහත් කරන අපේ දක්ෂතා අගය නොකරන විශ්වාසගත මිනිසුන් මැද සිටින විට ඔවුන්ව සතුටු කරන්නටම මහන්සිය වැය කරන විට ඒ හරහා අපේ ජීවිතයේ දීප්තිය අඩු වී යා හැකියි. ඔවුන්ට සුවපහසු හැඟීම් දැනවීමට වෙහෙසවීම අපේ කාර්යයක් නොවේ. සැබවින්ම එවැනි තැන්වලදී පවා තමන් වෙනුවෙන් නැගී සිටීමටත් තමන්ගේ ආත්ම විශ්වාසය පළුදු කර නොගැනීමටත් හැකියතාක් ප්‍රවේශම් වන්න. අංක 4 සෑම විටම අගයන්න. සමහර විට ඔබ ලෝකයේම කාන්තාවන් පිරිමින් ප්‍රකට චරිත අගය කළත් තමන්ගේ පවුලේ තමන් වෙනුවෙන් වෙහෙසෙන තමා සමග සිටින මිනිසුන් නොසලකා හරිනවා විය හැකියි. ඔබට ඔවුන් අගය කිරීමට මඟ හැරුණා විය හැකියි. ඔබේ ගැටලු බොහොමයකට හේතුව ඒ කුඩා කාරණේද විය හැකියි. සමහර විට ඔබේ ලේලිය නෑනා කෙනෙක් බෑනා හෝ නැන්දම්මා විය හැකියි. දුවට මෙන්ම ඔබේ ලේලියටත් පුතාට මෙන්ම ඔබේ බෑනාටත් එසේම තමන්ගේ දෙමාපියන් මෙන්ම තමන්ගේ සහකරුගේ දෙමාපියන්ටත් පවුලේ කෙනෙකු ලෙසටම සලකා ඔවුන් අගය කිරීමට මතක තබා ගන්න. අංක 5 ඔබ විවාහක සැමියෙක් නම් තමන් උපන් හැදුණු වැඩුණු නිවසට සහ ආදරණීය දෙමාපියන්ට සමුදී ඔබේ බිරිඳ ඔබේ නිවසට පැමිණෙන්නේ ඔබ ගැන අපරිමිත විශ්වාසයකින් විය යුතුයි. එසේ පැමිණෙන ඔබේ බිරිඳව සහ දූ දරුවන් ඔබේ පවුලේ අය ඉදිරියේ කිසි විටකත් තනි කරන්නට ඉඩ තියන්න එපා. ඔවුන් කොන්වීමට හෝ වෙන් කර තැබීමට ඉඩ නොතබා ඔවුන් වෙනුවෙන් ශක්තිමත් පවුරක් වන්න. එසේම මේ ඇතැම් අවස්ථාවලදී බිරිඳගේ නිවසේ වාසය කරන සැමියන්ටත් අදාළයි. මන්ද බිරිඳකට හෝ සැමියෙකුට මුළු මහත් ලෝකයේම ඉදිරියේ අභිමානයෙන් නැගී සිටින්නට ශක්තිය ලැබෙන්නේ ඔහු හෝ ඇගේ සහකරු ජීවිතේ පුරාම තමා සමග සිටින බවට ඔවුන්ට තදින් විශ්වාසයක් දැනුණු විටයි. ඉතින් වෙනද වගේම මේ කතාව අහපු ඔයාලට බොහොම ස්තුතියි. මේ වගේ කතා අහන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.